දකින්නට තමයි සූදානම් වන්නේ. කටක ලග්නයක් පෙර පරිදිමයි මා සකස් කරගෙන තිබෙනවා තත්කාල කේන්දරයේ අදාළ තොරතුරු ඔබගේ මාගේ පහසුව සඳහා. ඒ අනුව අපි බලමු මිථුන ලග්නයේ මෙතකින් අවසන් කොට කටක ලග්නය පිළිබඳවයි මෙතෙන් සිට මේ ගෙනහැර දැක්වීම. කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්න භාවයේ හිස්ව පවතිනවා. දෙවැන්නේ කේතු, තුන්වැන්න, හතරවැන්න, පස්වැන්න කියන භාවයන් වල ග්‍රහයන් තැන්පත් වෙලා සිටින්නේ නැහැ. කේන්ද්‍රයේ 6 වැන්නේ බුධ, කුජ, රවි, ශුක්‍ර කියන ග්‍රහයන් තැන්පත් වෙනවා. කේන්ද්‍රයේ 8 වැන්නේ රාහු තැන්පත් වෙනවා. 9 වැන්නේ ශනි තැන්පත් වෙනවා. අයස්ථානයේ සඳු තැන්පත් වෙනවා. 12 වැන්නේ ගුරු තැන්පත් වෙනවා. මේ ආදී වශයෙන් තමයි ඔබගේ ග්‍රහචාරයන් සටහන් වන්නේ. ඉතින් ඔබට මේ කාලයේදී ඔබටත් සාමාන්‍යයෙන් ධන දාන්‍ය භවෝග සම්පත්තිය වර්ධනය කර ගැනීමේ හැකි කාලයක් කියලා දකින්නට පුළුවන්. ඔබට ගිය වසර අවසානයේදී නම් ගොඩක් වෙලාවට ව්‍යාපාර ක්ෂේත්‍රයේ වගේ රැඳී සිටපු අය නම් අපි කියනවා බිඳුවටම වැටිච්ච අයත් දෙහිවිත්ම ඇති. ඒකට හේතුව තමයි අපි කියන්නේ සමහරු කියනවා කරකෝල අතෑරියා වගේ. Tamanට උනේ මොකද්ද කියලා Tamanවත් දන්නේ නැහැ නේද? ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. ওই ජලය ආශ්‍රිතව ඔය විදුලි බලාගාර ජලය මූලික කරගෙන කටයුතු කරන අයටම විශේෂයෙන් මේ ස්ථානවල නිලතලයක් ගන්න කෙනෙක් නම් ඔබට උසස් වීම ලැබෙන්නට පුළුවන්. ඔබගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඔබට ඉහළ ලාභ ලැබීමට හැකියාව අනිවාර්යයෙන්ම උදා කර ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් නිලධාරීන් සමග ඔබ ආයතනයේ වෙන්න පුළුවන්, ඔබ යටතේ ඉන්න සේවකයෙක් වෙන්න පුළුවන්. කලක් තිස්සේ තිබිච්ච අපි කියන්නේ විරසක වීමක් දුරදිග කියනවා. ඒ ආශ්‍රිත ප්‍රශ්න නිර්මාණය වීමේ හැකියාවක් පවතින වර්ෂයක් කියලා ඔබට විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. කෙසේ නමුත් මේ වර්ෂයේදී කටක ලග්නයෙන් උපන් ඔබට කරන කියන වැඩ කටයුතු බෙහෙවින්ම සාර්ථකත්වයට පත් කර ගන්නට පුළුවන් හැකියාවක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඉතින් ගොවිතැන්පත් හොඳින් සරු වෙනවා. ගොවිතැන්පත් කලට වෙලාවට වතුර ලැබෙනවා, පොහොර ටික ලැබෙනවා, උදව් උපකාර ලැබෙනවා. අපි කියනවා ගොවි මහත්තයා ඔබගේ ඉන්නවනේ පිළිබඳ අදාළ නියෝජිත මහත්තුරු ඒ පිරිසත් ඔබට සොයා බලා ඔබට ඔබගේ කටයුතු සඳහා උදව් උපකාර කරන්නට අනිවාර්යයෙන්ම යොමු වෙයි මේ කාලයේදී. ඉතින් චෝදන අපහාස විඳින්නට නම් ස්ත්‍රී පාර්ශවය නම් ඉතාම ප්‍රවේශම් වෙන්න ඕනි. කටක ලග්නයෙන් උපන් අය තමා රහසේ කරගෙන ගිය යම් කිසි දෙයක් තිබේ නම් නොසිතූ පරිදි සමාවෙන්න නොසිතූ පරිදි එය ඉස්මතු වෙන්නට පුළුවන්. කියන්නේ තමන් කරේ පොඩි දෙයක්, නමුත් ඒක යන්නේ කටකතාව එලෙසින් නෙමෙයි, විශාල වෙලා තමයි යන්නේ. ඒ නිසා ඒ පිළිබඳ ඉතාමත්ම සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන්නට කියලා ඔබට විශේෂයෙන්ම මතක් කරනවා. ඉතින් නෑදෑයෝ හිත මිත්‍රාදියෝ ඉන්නවනේ, විශේෂයෙන්ම අපේ ගැමි වහරේ නම් පවතිනවා. ඔබ අමනාප වෙයිද නැහැ මේක මෙය ඉදිරිපත් කරොත් නෑයෝ තමයි වේයෝ කියලා තියෙනවා අපේ මතයක්. එහෙම අපේ මිනිස්සුන්ගේ කතාවක්. ඉතින් අන්නේ මතය මේ කටක ලග්නයේද මෙවර ස්ථිර වීමට නියමිතව පවතිනවා. ඒ නිසා ඔබ නෑයෙන් අතුරු කිරීමේදී, නෑදෑයන්ට උදව් කිරීමට යාමේදී නේද? ඔබගේ මුදලක් වෙන්න පුළුවන්, බඩු භාණ්ඩයක් වෙන්නට පුළුවන්. හිතවත්කමට මගේ අයියාගේ පුතා, අක්කාගේ පුතා, නැන්දාගේ පුතා මොනවා හරි කියලා ඥාතිත්වය පෙරට තියා ඔබ උදව් කරන්නට ගියොත් ඔබට සිද්ධ වෙන්නේ අපි කියනවා අතින් පාඩු කරගන්නට ගොඩක් වෙලාවට ඔබට සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් රණ්ඩු දබර මේ හේතුවෙන් රණ්ඩු දබර පවා ඔබට ඇති වෙන්නට පුළුවන්. මතභේද ගොඩනැගීමට පවා බෙහෙවින්ම ඉඩකඩ පවතින කාල සීමාවක් කියලා මතක් කරන්නට හේතු වෙනවා. ඉතින් විශේෂයෙන් විවිධ ආදායම් ඔබ හොයන්නට පෙළඹෙන කාලයක් වෙන්නට පුළුවන්. ඔබ දේව භක්තියෙන් යුක්තව දේවය දෙහෙල කරන කෙනෙක් නම් ඔය වරංලාභී වරං ලබා ගැනීම අද සමාජයේ ගොඩක්ම තිබෙනවා දේවාල. සමහරවිට තව ටික කාලයක් ගත වෙනකොට මිනිස්සුන්ගේ මේ නැඹුරු වීම වැඩි වෙන්නට පුළුවන් මේ යන තත්ත්වයේ මත. ඉතින් මේ වරම් හිමියන්ට ඔය වරම් කියන්නේ අපි කියන්නේ සත්‍ය වශයෙන් මේවා කරන අයට මේ වරම් හොඳින් ලැබෙන කාලයක්. ඒවා සාමාන්‍යයෙන් යම් කිසි නිමිත්තක් සාත්‍රයක් පවසන කෙනෙක් නම් ඒවා ඒ අයට කියන්න පුළුවන් ප්‍රමාණයෙන් වැඩි වෙන්නට පුළුවන් මේවර කටක ලග්නයෙන් උපන් ඔබගේ මේ තියෙන ග්‍රහචාරයේ පිහිටීම අනුව. ඉතින් গুপ্ত විද්‍යාව වගේ අංශ ඉගෙනීමට ගොඩක් වෙලාවට බෙහෙවින්ම හොඳ තත්ත්වයක් ඔබට ඇති වෙනවා. গুপ্ত විද්‍යාව කියන්නේ ඔබ গুপ্ত විද්‍යාව ගුවහන් ජ්‍යොතිෂ වගේ විෂයක් විතරක් නෙමෙයි, ඔබ වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන්. ඒ වගේ ක්ෂේත්‍රයන් මොනවාම හරි කමක් නැහැ. ඒ වගේ ක්ෂේත්‍රයන් වල ඉතාම ඉහළ ප්‍රගුණ තත්ත්වයකට ඔබගේ දියුණුවකටපත් වීමට හැකියාව ඇති වෙනවා. ඉතින් අභියෝග වලට ජය ගැනීමේ ඉදිරියට යන්නට පුළුවන් ගතියක් ඇති වෙනවා. ඔබට කටක ලග්නයේ ගිය වසරට වැඩිය මේ වසර හොඳ තත්ත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. විශේෂයෙන්ම පපුව ආශ්‍රිත අමාරු අපි කියන්නේ ඔය සියුම් පාඩම් කරන දරුවෝ එහෙම
ගොඩක් කල්පනාවෙන් අධික විදිහට පාඩම් කරන්නට යෑමෙන් ඔය අපි කියන්නේ හිසේ අධික වේදනා මානසික ජවුල්භාවයන් වගේ තත්ත්වයන් උනත් ඇතිවීමේ හැකියාවක් ඇති වෙනවා. ඉතින් කරන වැඩ කටයුතු විතරම මොන වැඩේ කරත් අපි කියන්නේ දැන් අධික වර්ෂාපතනයක් තියෙන දවසක වුණත් මේ ඔබට ඔබගේ ශරීරයේ උෂ්ණය වැඩි. ඒ කියන්නේ ඒක දරා ගැනීමට නොහැකි තරම් අධික විදිහේ උෂ්ණයක් ඔබේ ශරීරයේ නිර්මාණය වෙන්නට පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් මේ කෙටි පලාපලයක් මේ කටකලක්ණෙන් උපන් ඔබ පිළිබඳව ඉදිරිපත් කරේ සුබ දවස් විදිහට කටකලක්ණෙන් උපන් ඔබට මේ වසර පුරාවට භාවිතා කරන්නට පුළුවන්. ඉරිදා සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් ඉතාම සුබ තත්ත්වයේ පසු වෙනවා. එතකොට ඔබට සුබ වර්ණය වන්නේ සිකුරාදා දිනයත් ඔබට සුබ දිනයක් විදිහට සඳහන් කර හැකි. සුබ වර්ණය වන්නේ වර්ණ වන්නේ සුදු සහ ක්‍රීම් පාට වර්ණය. ඒ වගේ වර්ණ ඔබට සුදුයි. අංකය වන්නේ 279. සුබ අංක වන්නේ 279 කියන අංක. පැළඳිය යුතු මැණික් වර්ගය තමයි මුතු ලෙස තමයි සඳහන් වන්නේ. මේ අනුව කටක ලග්නයෙන් උපන් ඔබ පිළිබඳවයි මේ කෙටි ගෙනහැර දැක්වීම නැවත වාරයක් මතක් කරනවා. කටක ලග්නයේ ඔබත් මේ ප්‍රකාශ කරන ලැබුවේ ඉතාම කෙටි පලාපලයක්. ඔබගේ ඒ කාලවලදී ග්‍රහ මාරු වීම වලට අනුව මේ කියපු පලාපල සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට පුළුවන්. නමුත් මේ විශාල ප්‍රමාණයක් ඔබට වසර පුරාවටම දැක ගන්නට හැකියාව ලැබෙන්නට පුළුවන්.